ගිය දවසක මගේ හිතවතියක් කතා කරලා ඇහුවා එයාගේ දරුවට සනීප නැහැ. හැබැයි ડોක්ටර් කෙනෙක් හම්බ වුණා. ડોක්ටර්ගෙන් බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් කිව්වේ දුවට මොනවත් අසනීපයක් නැහැ කියලා. හැබැයි මගේ හිතවතිය කියපු දෙයක් තමයි මගේ දුව වැඩි කෑම කන්නේත් නැහැ, නිදා ගන්නෙත් නැහැ. එයාට පාඩම් කරනවා මතක හිටින්නෙත් නැහැ සහ එයාට කිසිම දෙයකට අවධානය යොමු කරන්නත් බෑ කියන එක. ඒ වගේ මෙයා කිව්වා එයා නිතරම කම්ප්ලේන් කරනවා හරියට හොඳට හුස්ම ගන්න බෑයි කියලා. ඉතින් එයා මගෙන් කතා කරලා ඇහුවා මට තේරෙනවා මගේ දුවට මොකක් හරි මානසික ගැටලුවක් තියෙනවායි කියලා. ඉතින් මම කාවද ඉස්සෙල්ලාම හම්බෙන්න ඕනේ. සයිකියාට්‍රිස්ට් කෙනෙක්ද එහෙම නැත්නම් තෙරපිස්ට් කෙනෙක්ද කියන එක. හරි මම හිතුවා මේක ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් නිසා මේ පිළිබඳව චුට්ටක් කතා කරන්න ඕනි කියලා. කවුද මේ සයිකියාට්‍රිස්ට් කෙනෙක් කියන්නේ කියලා. සරලවම කිව්වොත් සයිකියාට්‍රිස්ට් කෙනෙක් කියන්නේ වෛද්‍යවරයෙක්. ඔහු මොළය සහ මනස සම්බන්ධ ඇතිවෙන රෝගී තත්ත්වයන් පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලැබපු සහ ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර දීමට පුහුණුවක් ලැබපු විශේෂ දැනුමක් තියෙන වෛද්‍යවරු. තෙරපිස්ට් කෙනෙක් කියන්නේ විවිධ මනෝ ප්‍රතිකාරක ක්‍රමශිල්ප භාවිතා කරලා පුද්ගලයන්ගේ මානසික ගැටලු සහ මානසික රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන කණ්ඩායමක්. මනෝවෛද්‍යවරු පිළිබඳව කතා කරද්දී ළමා මනෝවෛද්‍යවරු ඉන්නවා, වැඩිහිටියන් වෙනුවෙන් ඉන්න මනෝවෛද්‍යවරු ඉන්නවා, මහලුවේ තැනැත්තන් වෙනුවෙන් ප්‍රතිකාර කරන මනෝවෛද්‍යවරු ඉන්නවා. මනෝචිකිත්සකවරු ගත්තත් සයිකොලොජිස්ට්ලා වෙන්න පුළුවන්, සෝෂල් වර්කර්ස්ලා වෙන්න ඕනේ, ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා වෙන්න පුළුවන්. ඒකත් පුළුල් පරාසයකට ගිය කණ්ඩායමක්. හැබැයි මේ කුමන කණ්ඩායමක් වුණත් තෙරපිස්ට්ලා වෙද්දී ඒගොල්ලෝ මනෝචිකිත්සක ක්‍රම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබපු කණ්ඩායමක්. එහෙනම් කොහොමද අපි මනෝවෛද්‍යවරයෙක් හම්බෙනවද, මනෝචිකිත්සකවරයෙක් හම්බෙනවද කියලා තීරණය කරන්නේ? ඔබට තියෙන්නේ රිලේෂන්ෂිප් ඉෂුස් නම්, ඒ කියන්නේ ඔබේ සම්බන්ධතාව පිළිබඳ ගැටලුවක් නම්, විවාහය සම්බන්ධ ගැටලුවක් නම් ඔබට පුළුවන් මනෝචිකිත්සකවරයෙක් එහෙම නැත්නම් තෙරපිස්ට් කෙනෙක්, සයිකොලොජිස්ට් කෙනෙක් හම්බ වෙන්න. ඒ වගේම ඔබට අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැටලුවක් නම් තියෙන්නේ, තමන්ගේ වැඩ කළමනාකරණය කරගන්න බැයි නම් ඔන්න ආයෙත් පුළුවන් සයිකොලොජිස්ට් කෙනෙක්ව හම්බ වෙන්න. ඒ වගේම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සම්බන්ධ ගැටලු තියෙනවා නම්, ඔබේ වර්ක් ලයිෆ් බැලන්ස් කරගන්න බැයි නම් ඒත් පුළුවන් කෙලින්ම මනෝවෛද්‍යවරයෙක් ගාවට යන්නේ නැතුව මනෝ චිකිත්සකවරයෙක් හම්බෙන්න. නමුත් ඔබ වැඩිහිටියෙක් වුණත්, දරුවෙක් වුණත්, තරුණයෙක් වුණත් ඔබට ඔබේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය පරිදි ගෙවා ගන්න බැරි නම්, උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට හොඳට නිින්ද යන්නේ නැත්නම් නිින්ද සම්බන්ධ ගැටලු තියෙනවා නම්, ආහාර රුචිය සම්බන්ධ ගැටලු තියෙනවා නම්, ඔබ නිරන්තරයෙන් දුකෙන් කනගාටුවෙන් ඉන්නවා නම්, ඒ කියන්නේ හැමතිස්සෙම නෙගටිව් ඉමෝෂන්ස් එක්ක ඉන්නවා නම්, ඔන්න ඔබ ගොඩාක් වෙලාවට මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙන එක හොඳයි. මනෝවෛද්‍යවරයා විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරනවා. අපි හිතමු සයිකෝසිස් තියෙන රෝගියෙක් කියලා. ඒ කියන්නේ ඔබ අහලා ඇති ස්කිසෝෆ්‍රීනියා කියලා තියෙනවා, බයිපෝලර් වැනි රෝගී තත්ත්වයන් තියෙනවා. එතකොට මේ වගේ රෝගී තත්ත්වයන්ට කොහෙත්ම මනෝචිකිත්සාව එහෙම නැත්නම් සයිකෝതെරපි වලින් ට්‍රීට්මන්ට් කරන්න අමාරුයි යම් තරමකට සුව වෙන තුරු. ඒක නිසා එවැනි අසාමාන්‍ය හැසිරීමක් ඔබ දකිනවා නම් ඕනෑම පුද්ගලයෙක් ඔහු අනිවාර්යයෙන් මනෝවෛද්‍යවරයෙක් හමු විය යුතුමයි. ඊට අමතරව අපි දන්නවා සමහර දරුවෝ ඉන්නවා, අවධානය සහ වැඩිහිටියෝ ඉන්නවා ADHD තත්ත්වයන්, ඒ කියන්නේ අවධානය පවත්වාගෙන යන්න බෑ. ඕන් හයිපර් ඇක්ටිව් අධික්‍රියාශීලී දරුවෝ සහ තරුණයෝ පවා ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා නම්, ඒ වගේ ASD කියන අපි ඔටිසම් වැනි තත්ත්වයන් තියෙනවා නම්, ඒ අයට සමහරක් වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්, අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. සයිකෝതെරපි විතරක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. මම මේ කියපු තත්ත්වයන් සලකලා බලලා ඔබට පුළුවන් තීරණය කරන්න ඔබ යන්නේ සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවටද, සයිකෝതെරපිස්ට් කෙනෙක් ගාවටද කියන කාරණාව. හැබැයි ඔබට දැනෙනවා නම් එකපාරටම මට සයිකියාට්‍රිස්ට් කෙනෙක් හම්බෙන්න අමාරුයි කියලා ඔබට සයිකෝതെරපිස්ට් කෙනෙක් හම්බෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඔබ යන සයිකෝതെරපිස්ට් මනා පුහුණුවක් ලද, කුසලතාවයක් ඇති, විශේෂඥ පුහුණුව තියෙන තැනැත්තෙක්ද කියලා. මොකද ඔබ නිසි තැනකට යොමු වුණොත් පමණයි ඔවුන් ඔබේ රෝගී තත්ත්වය අඳුරාගෙන ඒක ඇසෙස් කරලා මනෝවෛද්‍යවරයෙකුට යොමු කරනු ලබන්නේ. හැබැයි ඔබ මනෝවෛද්‍යවරයෙක් හම්බුනොත්
මනෝවෛද්‍යවරයා එහෙම නැත්නම් සයිකියාට්‍රිස්ට් දන්නවා ඖෂධ ප්‍රතිකාර දෙන අතරතුරම මේ පුද්ගලයාට මේ රෝගියාට සයිකෝതെරපි අවශ්‍යද? ඔහු හිතන රටාව වෙනස් කරන්න අවශ්‍යද? මොකද ගොඩක් වෙලාවට මානසික රෝගී තත්ත්වයන් ඇති වෙනවා අපි හිතන ක්‍රමය වෙනස් වුණාම, ගොඩක් ඍණාත්මක වුණාම, අපි නිරන්තරයෙන්ම ඍණාත්මක චිත්ත වේගවල ඉද්දී බාහිර පරිසරයේ බලපෑමක් නිසා, ප්‍රශ්න නිසා, මේ වගේ නිසා එවැනි අවස්ථාවක සයිකියාට්‍රිස්ට් තීරණය කරනවා ඖෂධ ප්‍රතිකාර වගේම සයිකෝതെරපිත් මේ පුද්ගලයාට මේ තැනැත්තට අවශ්‍යයි කියලා. ඒක නිසා සරලවම කිව්වොත් සයිකෝതെරපි සහ සයිකියාට්‍රික් මෙඩිකේෂන් කියන එක හරි සමබරව යන්න ඕනේ පැති දෙකක් මානසික රෝගී තත්ත්වයන් පැන නැගුණාම. ඒක නිසා ඔබට පුළුවන් මම ඉහත කියපු කාරණා හොඳට අවබෝධ කරගෙන මානසික ගැටලුවක් තිබෙනවා නම්, මානසික රෝගී තත්ත්වයක් තියෙනවා, ඒක ගොඩක් සිවිය නම් මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න. එහෙම නැත්නම් ඔබට දැනනවා නම් මට තියෙන ගැටලුව ලොකු ප්‍රශ්නයක් නෙමෙයි, මට මේක සයිකෝതെරපිස්ට් කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් කියලා ඔබ සයිකෝതെරපිස්ට් කෙනෙක් හම්බෙන්න. කොහොම වුණත් ඔබට හොඳ සයිකෝതെරපිස්ට් කෙනෙක් හම්බුනොත් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන අතරම ඔබට සයිකෝതെරපිත් ලබා දෙනවා. ඒ වගේම ඔබට හොඳ වෛද්‍යවරයෙක් ළඟට යන්න ලැබුණොත් ඔහුත් ඔබ මනෝ ප්‍රතිකාර සහ ඖෂධ තුලින් ඔබේ රෝගය කළමනාකරණය කරනු ලබනවා.